සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ සිනමා රිවිව් කැෆේ YouTube channel එකට. ඔන්න අද අරගෙන ආවලා තියෙන මාරම ලස්සන කතාවක් තියෙන අති සංවේදී ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ඉස්කෝලේ යන තරුණ ළමයි පිරිසක් ඉන්නවා. සාමාන්‍ය ළමයි වගේම තමයි. මේ අතරත් පාසල් ප්‍රේමයෙන් කියන එක තියෙනවා. ඉතින් මේ අතර ජනප්‍රියම කපල් එක අතර එක හේතුවක් නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ හේතුව මොකක්ද කියලා මේ ෆිල්ම් එක බලාගෙන ඉඳන් ඔයාලට තේරෙයි. කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සේ මේ දෙන්න තීරණයක් ගන්නවා ඒ දෙන්න වෙන වෙනවා කියලා. ඊට පස්සේ මේ කපල් එකේ තරුණ පිරිමි ළමයාට අద్భుත බලවේගයක් කරහා හැකියාවක් ලැබෙනවා. එයා මේ ප්‍රශ්න නිසා මේ සම්බන්ධය නතර කරලා දැම්මොත් එයාගේ ඉදිරි අනාගතය මොන වගේ එකක් වේද කියලා බලන්න. අන්න එතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳන්ම බලන හැම කෙනෙක්ම වෙනම ලෝකයකට අරන් යන්න සමත් වෙන ඒ වගේම බලන හැම කෙනෙක්ගේම පරණ අතීත මතකයන් අවුස්සන ඒ විතරක් නෙමේ අවසානයේදී ලොකු පණිවිඩයක් සමාජයට දෙන මේ සුපිරිම ෆිල්ම් 22 ආපු මුදල්නි මුඩිවුම්නි කියන ටැමිල් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 10න් 8ක අගයක් ලැබිලා තිනවා. ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව තමයි අද මම ඔයාලට කියන්න හදන්නේ. ආරාධනා කරනවා හැම කෙනෙක්ටම ලස්සන කතාවක් තියෙන මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව අවසාන විනාඩියට එක් බලන්න ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන තාමත් අපේ සිනමා රිවිව් කැෆේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔය පහළ දින කළු පාට බටන් එක දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක අනිවාර්යෙන් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි ඉස්කෝලේ යන කාලේ මේ විදිහට ආදරය කරේ කවුද? ඒ දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඇයි? එතනින් පස්සේ පිරිමි ළමයට කොහොමද එයාගේම අනාගතය දකින්න හැකියාවක් ලැබුණේ? විශේෂම දේ අනාගතය දැක්කට පස්සේ මේ පිරිමි ළමයා එතනින් එහාට මොන වගේ දෙයක් කරයිද? අපි යමු වීඩියෝ එකට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි විනෝද්. විනෝද්ට හොඳම යාළුවන් දෙන්නෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි චයිනීස්, අනිත් කෙනා තමයි සූ. එහෙමත් නැත්නම් සුරේන්ද්‍ර. ඉතින් මේ චයිනීස් කෙන පිරිමි ළමයාට ඒ කාඩ් එක වැටෙන එක හේතුවක් තියෙනවා. ඒ තමයි චයිනීස් ගෑන් ළමයි කියලා රැවටිලා නේපාල් ගෑන් ළමෙක් පස්සෙන් ගිහිල්ලා සෑහෙන ලොකු බූට් එකක් කාලා තිනවා. අන්න ඒක නිසා තමයි මේ තරුණ පිරිමි ළමයාට චයිනීස් කෙන කාඩ් එක වැටලා තියෙන්නේ. ඉතින් මේ තරුණ ළමයි ඔක්කොම 12 වසරට පාස් වෙලා හැමෝම එකතු වෙලා මේ වෙලාවේදී පරීක්ෂා කර අලුතෙන් පන්තිරෙන ගෑන් ළමගේ නම් ලිස්ට් එක. මේ වෙලාවේදී චයිනීස් දකිනවා කැත්රින් කියලා අලුතින් ගෑන් ළමෙක් දැන් පන්තිට එනවා කියලා. ඉතින් මේ වෙලාවේදී කැත්රින් කියන ගෑන් ළමයා දකින්නෙත් කලින් චයිනීස් අනිත් පිරිමි ළමයින්ට කියන මේ කැත්රින් නම් අනිවාර්යෙන් මං යාළු කරගන්නවා. කවුරුත් එකට අත දාන්න එන්න එපා කියලා. ටික වෙලාවකට පස්සේ ඔන්න මෙතෙන්ට රේකා කියන තරුණ ගැහැන් ළමයා එනවා. මේ රේකා සහ විනෝද අතර සෑහෙන කාලයක ඉඳන්ම affair එකක් තියෙනවා. ඒක මේ ඉස්කෝල ළමයි හැමෝම වගේ දන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ ඉස්කෝලේට වික්ටෝරියා කියලා අලුතෙන් ගැහැන් ළමයෙක් එනවා. මේ පිරිමි ළමයි ඔක්කොම දැන් වික්ටෝරියා දිහා බලාගෙන ඉන්නවා. නමුත් වික්ටෝරියා නම් විනෝද දිහා විතරයි බලාගෙන ඉන්නේ. විනෝද නම් මේකේ ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා විනෝද සහ රේකා ඇවිදින්න යනවා. මේ වෙලාවේදී මේ දෙන්න එන්නේ මියුසික් බඩු තියෙන කඩේකට. ඉතින් විනෝද ගොඩක් ආසාවෙන් ගිටාර එකක් දිහා බලාගෙන ඉන්නවා කියලා රේකා දකිනවා. විනෝද්ගේ හීනේ තමයි කවදා හරි මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙන එක. නමුත් විනෝද්ට ගිටාර එකක් නැහැ. ඉතින් විනෝද සහ රේකාගේ උදව්වට ගිය චයිනීස් සහ තවත් අනු කියන ගැහැන් ළමයෙකුත් එනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ තරුණ පිරිමි ළමයි පිටසේ ඉස්කෝලේ යනට පස්සේ එකතු වෙන වීඩියෝ ටේප් කඩේ. මේ කට්ටිය මේ වෙලාවේදී එකතු වෙලා කතා කර ඉන්නවා. මේ වීඩියෝ ටේප් කඩේ කරගෙන යන විෂ්ණු කියන කෙනා හැම පිරිමි ළමයෙක්ම විෂ්ණුට අයියා කියලා තමයි කතා කරන්නේ. ඒ අතරතුරේදී ඔන්න මෙයාලගේ තවත් යාළුවෙක් ඉනවා. එයාගේ නම තමයි රිචඩ්. ඊට පස්සේ රිචඩ් එක්ක මේ කට්ටිය මෙතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා පහුවෙනිද ඉස්කෝලේ පටන් ගන්න පළවෙනි දවස. නමුත් විනෝද්ට හොඳටම නිින්ද ගිහින් එයා පරක්කු වෙලා තමයි හැරෙන්නේ. ඉක්මනටම ලෑස්තිලා විනෝද ඉස්කෝලේට එනවා. ආවට පස්සේ තොන්න විනෝද චයිනීස් ළඟ වාඩි වෙලා කතා කර ඉන්නවා කියලා පන්ති බාර ගුරුතුමිය දකිනවා. ඉතින් පන්ති බාර ගුරුතුමිය මේ වෙලාවේදී චයිනීස් සහ විනෝද නැගිටවල පළවෙනි දවසේම දෙන්නගේ පළුව අරිනවා. ඔන්න ඊට පස්සේ මේ පන්තිට උගන්වන්න අලුතෙන් පත්වීමක් ලැබුණ ප්‍රියා කියන ගුරුතුමිය එනවා. පන්තියේ හැමෝම ප්‍රියා කියන මේ ගුරුතුමියට නම් ගොඩක් කැමති. කොහොම නමුත් ඔන්න පළවෙනි පීරියඩ් එක ඉවරනවා. ඊට පස්සේ මේ තරුණ පිරිමි ළමයි ටික එකතු වෙලා සූගේ කෑමේ කෙලිට අරගෙන ගිහින් කන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරතුරේදී ඔන්න චයිනීස් බලාපොරොත්තුෙන් ඉන්න අර කැත්රින් කියන ගැහැන් ළමයා එනවා. අනිත් යාළුවන් ටික චයිනීස් තල්ලු කරලා දානවා කැත්රින් එක කතා කරන්න කියලා. ඉතින් මේ වෙලෙදි චයිනීස් අර කෑමේ නුදුරගත්ත බිත්තරේ තවමත් අතේ තියෙන්නේ. දැන් චයිනීස්ට හිතා ගන්නත් බෑ කැත්රින් මොකද්ද කියන්නේ කියලා. චයිනීස් ඊට පස්සේ කැතරින්ගෙන් අහනවා බිත්තරයක් කනවාද කියලා. කොහොම නමුත් කැතරින් මේ වෙලාවේදී චයිනීස්ට බැලලා මෙතනින් යන්න යනවා.
ඉතින් මේ අතරතුරේදී ඔන්න රේඛා වෙලා ගොඩක් ආසාවෙන් විනෝද් එක්ක කතා කරනවා. අන්න එතකොටම විනෝද් ගැන අදහසක් හිතේ තියාගෙන වික්ටෝරියා කියන ගැහැණු ළමයා මෙතන යනවා. විනෝදේ ගැහැණු ළමයා දිහා බැලුවා කියලා රේඛාට තේරෙනවා. රේඛා ඊට පස්සේ විනෝද්ගෙන් අහනවා දැන් මම ඔයාලට මොනවද කී හිටියේ කියලා. ඇත්තටම විනෝද්ට ඒව මතක නැහැ. රේඛා ඊට පස්සේ විනෝද්ට හොඳට බනිනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ තරුණ පිරිමි ළමයි ටික එකතු වෙලා කතා කරන එක මාතෘකාවක් ගැන. ඒ තමයි දැන් මේ කට්ටිය වැඩිහිටියන්ට පමණක් වඩා චිත්‍රපටයක් බලන්න හදන්නේ. ඒකට ගෙදරක් විදියට තෝරගෙන තියෙන සූගේ ගෙදර. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙනෙනවා ඉස්කෝලේ ඇරලා විනෝද් සහ රේඛා ඇවිදගෙන යනවා. විනෝද් ළඟ තියෙනවා වොක්මන් එකක්. ඉතින් මේ වෙලාවේදී මේ දෙන්නම කැමති සින්දුව එකෙන් ප්ලේ කරලා හෑන්ඩ් ෆ්‍රී එක දෙකට බෙදාගෙන මේ දෙන්න මේ සින්දුව අහනවා. කොහොම නමුත් රේඛා මේ වෙලාවේදී විනෝද්ට කියන්නේ අපි ඉස්කෝලේ කාලේ හොඳට ඉගෙනගෙන ඉක්මනටම කොලේජ් යමු. කොලේජ් ගියාට පස්සේ අපිට මේ විදිහට හොරෙන් හැංගි හම්බ වෙන්න ඕනේ නැහනේ. අපිට නිදහසේ ආදරය කරන්න පුළුවන්. ඒ වගේම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙන හීනෙත් ඉක්මනටම හැබෑ කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී විනෝද් රේඛාට කියනවා මම මුලින්ම සින්දුවක් ලියන්නේ ඔයාගෙන තමයි කියලා. ඒක ඇහුවට පස්සේ රේඛාට ගොඩක් සතුටුයි. රේඛා මේ වෙලාවේදී විනෝද්ට හොරෙන්ම කිසේකුත් දෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ තරුණ පිරිමි ළමයි ටික දැන් සූගේ ගෙදරට එකතු වෙලා අර චිත්‍රපටිය බල තමයි ඉන්නේ. හැමෝම කටවල් අරගෙන මේ චිත්‍රපටිය බල ඉන්න අතරතුරේදී ඔන්න සූගේ අම්මා හදිසියෙම ගෙදර එනවා. මේ කට්ටිය ඉක්මනටම අර වීඩියෝ ටේප් එක එඩිට් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒක ප්ලේ එක ඇතුළේම හිර වෙනවා. කොහොම නමුත් මේ වෙලෙදි ප්ලේ එක අන්ප්ලග් කරලා තියෙනවා. සූගේ අම්මා ඇතුළට එනවා. අම්මා දකිනවා හැම පිරිමි ළමයි ටික ඔන්න දැන් ගේ ඇතුළේ ඉන්නවා. නමුත් සූගේ අම්මට ඒ තරම් සැකයක් එන්නේ නැහැ මේ වෙලාවේදී. ඊට පස්සේ අනිත් පිරිමි ළමයි ටික ඉක්මනටම ෂේප් එකේ මෙතනින් යනවා. ඒ අම්මා ඊට පස්සේ ෆෑන් එක කියලා වැරදිලා ප්ලග් කරන්නේ මේ ප්ලේ එක. අන්න ඒක නිසා එකපාරට මේ පිරිමි ළමයි බල හිටපු වැඩිහිටියන් පමණක් සිට චිත්‍රපටේ ප්ලේ වෙන්න ගන්නවා. මේක දැක්කට පස්සේ සූගේ අම්මා සූට හොඳටම ගහනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා පහුවෙනිද චයිනීස් යනවා පහු කැතරින් එක කතා කරන්න. චයිනීස් මේ වෙලාවේදී බයෙන් කැතරින්ට ප්‍රොපෝස් කරනවා. නමුත් කැතරින් චයිනීස්ට කියනවා මම කැමති නැහැ සාමාන්‍ය විදියට ඇවිල්ලා මට ප්‍රොපෝස් කරන පිරිමි ළමෙක්ට. ඔයා සුපර්මෑන් වගේ ඇවිල්ලා මට ප්‍රොපෝස් කරොත් එහෙම මම ටිකක් ඒ ගැන කල්පනා කරලා බලන්නම් කියලා. ඉතින් ඊට පස්සේ චයිනීස් කරන වැඩේ ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඔන්න ඊට පස්සේ අපිට පේනවා යට ඇතුළු කල්චමන උඩින් ඇඳගෙන හරිම සුපර්මෑන් වගේ චයිනීස් වෙලා කැතරින්ට ප්‍රොපෝස් කරනවා. කොහොම නමුත් මේක දැක්කට පස්සේ අනිත් ළමයි ඔක්කොම චයිනීස්ට hina වෙන්න පටන් ගන්නවා. චයිනීස්ගේ වැඩේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මේ ළමයි පිරිස මේ වෙද්දි කම්පියුටර් ලැබ් එකේ ඉන්නේ. එන්න මේ වෙලාවේදී විනෝද් ළඟට වික්ටෝරියා එනවා. වික්ටෝරියා කොහොමත් විනෝද්ට කැමැත්තෙන් ඉන්නේ. වික්ටෝරියා විනෝද්ගේ කොණ්ඩේ අල්ලල්ලා එයත් එක්ක කතා කරනවා. මේ අතරතුරේදී රේඛා පොතක සයින් එකක් ගන්න කම්පියුටර් ලැබ් එකට එනවා. රේඛා ඉන්නේ මේ පන්ති නෙමෙයි. එයා ඉන්නේ වෙන පන්තික. රේඛා මේ වෙලාවේදී මෙන්න මේ සිද්ධිය දකිනවා. නමුත් රේඛා එක හිතේ තියාගෙන ඉන්න විනෝද්ට මුකුත්ම කියන්න යන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා එදා රෑ වෙන සිද්ධියක්. චයිනීස් හොරෙන්ම විනෝද්ගේ ගෙදරට පැනලා එයාව ගෙදරින් එළියට ගන්නවා. ඇත්තටම ඕනනම් විනෝද්ගේ බර්ත්ඩේ එක රේඛා සහ අනුක් මෙතනට එනවා. රේඛා මේ වෙද්දි විනෝද් වෙනුවෙන්ම බර්ත්ඩේ කේක් එකකුත් හදලා. ඒ විතරක් නෙමෙයි රේඛා විනෝද්ට ටැග්ගකුත් අරගෙන තින්නේ. ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ටැග් මොකද්ද කියලා. එදා අර මියුසික් බඩු කඩේට යද්දි විනෝද් ගොඩක් ආසාවෙන් ගිටාර එකක් දිහා බලාගෙන හිටියා. අන්න ඒ ගිටාර එක රේඛා යාගේ ඉතුරු කරගත්ත සල්ලි වලින් විනෝද්ට දෙන්න ටැග්ගක් විදිහට අරගෙන. මේක දැක්කට පස්සේ විනෝද්ට ගොඩක් සතුටුයි. ඊට පස්සේ රේඛා විනෝද්ට කියනවා ඔකේ සින්දුවක් ප්ලේ කරලා පෙන්නන්න කියලා. ඇත්තටම විනෝද්ට තාම හරියට බෑ ගිටාර එකක් ප්ලේ කරගන්න. නමුත් අනිත් හැමෝම ඒකට විහිළු කරත් රේඛා නම් ගොඩක් ආසාවෙන් මේ සින්දුව අහගෙන ඉන්නවා. ඉතින් මේ අතරතුරේදී ඔන්න රේඛාට කියනවා මම තමසට කැමති නැහැ. හේතු 10ක් තියා එක හේතුවක්වත් අපේ චයිනීස්ට කියා ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ චයිනීස් ඇවිල්ලා කතා කරනවා කැතරින් පිටිපස්සෙන් යනවානේ. අන්න ඒක නිසා චයිනීස් කැතරින්ගේ මුල් අකුර එහෙමත් නැත්නම් C අකුර අතේ ඇසිඩ් වලින් ගහ ගන්නවා. ඉතින් මේ අතරතුරේදී අපිට පේනවා විනෝද් සහ රේඛා ඉස්කෝලේ ගිහින් නැහැ. ඒ දෙන්න වෙනම මුණ ගැහෙනවද වැලන්ටයින් නිසා. ඉතින් විනෝද් බොහොම අමාරුවෙන් රෙකෝඩ් කරගත්ත එක රේඛාට අහන්න දෙනවා. ඉතින් ඒක ඇහුවට පස්සේ රේඛාට සෑහෙන්න සතුටුයි. ඔන්න ඊට පස්සේ අපිට පේනවා පහුවෙනිද මේ තරුණ පිරිමි ළමයි පිරිස මේ වෙදිනේ ලැබ් එකේ කවුරුත් ගොරුරු නැහැ. ඔයාලට හිතා ගන්න පුළුවන් චයිනීස් කරන වැඩේ. චයිනීස් කැතරින් පස්සේ යනවනේ. අන්න ඒක නිසා චයිනීස් කැතරින්ගේ මුල අකුර එහෙමත් නැත්නම් C අකුර අතේ ඇසිඩ් වලින් ගහ ගන්නවා. ඉතින් මේ අතරතුරේදී ඔන්න චයිනීස් ගිහින් ගායත්‍රියට ප්‍රොපෝස් කරනවා. නමුත් කැතරින් මේ වෙද්දි මේ සිද්ධිය ගැන හැමෝටම කියලා ඒක දැන් ගායත්‍රි දන්නා. ගායත්‍රි මේ වෙලාවේදී චයිනීස්ට බයිනවා. චයිනීස් ඊට පස්සේ තරහ යනවා. චයිනීස් සහ සූ ඊට පස්සේ කරන වැඩේ ඔයාලට හිතා ගන්න පුළුවන්ද? මේ දෙන්නම මඩ වගේක් අරගෙන ගිහින් කැතරින්ගේ බයිසිකලේ ගන්නවා විතරක් නෙමෙයි බයිසිකලේට මූත්‍රා කරනවා. ඉතින් මෙහෙම කාලයක් ගත වෙනවා. චයිනීස් සහ විනෝද් සුපුරුදු පරිදි පන්ති උගන්වන කිසිම දෙයක් අහගෙන ඉන්නේ නැහැ. ඒ කරපු වැරද්ද තේරෙන්නේ මේ දෙන්නට ටර්ම් ටෙස්ට් එකේදී බොහොම අමාරුයි. අනිතගේ ආධාර එක තමයි මේ දෙන්න එක්සෑම් එකේ යන්තම් පාස් කරගන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා මෙයාලගේ පන්ති බාර ගුරුතුමිය ඇවිල්ලා කියනවා ඔයාලගේ ෆෙයාවෙල් පාටි එක තියන්න අපි ලෑස්ති කරලා තියෙන කියලා. මොකද ඒ ලෙවල් වලින් පස්සේ මෙයා ඉස්කෝලෙන් අයින් වෙනවා. ඊට කලින් පවත්වන පාටි එක ගැන තමයි මේ වෙලාවේදී පන්ති බාර මිස් ගුරුතුමිය ඇවිල්ලා ළමයින්ට කියන්නේ. මේක ඇහුවට පස්සේ ළමයින්ට සෑහෙන්න සතුටුයි. ඉතින් මේ වෙලාවේදී සූ හයියෙන්ම කෑ ගහන නිසා පන්ති බාර ගුරුතුමිය තරහ ගිහින් සූටාන කරනවා ගිහින්
එළියෙන් දැනගහන්න කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ මේ ෆිල්ම් එකේ සින්දුවක් එක්ක මෙයා ෆෙයාවෙල් පාටි එකට ලෑස්ති වෙන විදිහ. ඔන්න ඊට පස්සේ අපිට වුණා හැමෝම මේ ෆෙයාවෙල් පාටි එකට එනවා. ගැහැණු ළමයි ඔක්කොම සාරිය ඇඳගෙන හිටියත් කැතරින් සාරිය අඳින්නේ නැහැ. මේ කැතරින් කියන අනිත් ගැහැණු ළමයිට වඩා තමන් උසස් කියලා පෙන්වන්න උත්සාහ කරන ගැහැණු ළමයි. රේකාත් සාරි එකක් අඳගෙන ඇවිල්ලා ඉන්නේ. රේකා මේ වෙලාවේදී විනෝද හම්බ වෙලා අහන මම සාරියට ලස්සනයි කියලා. ඊට පස්සේ විනෝද කියනවා ඌවා ගොඩක් ලස්සනයි කියලා. ඉතින් මේ අතරතුරදී අපිට පේනවා රිචඩ් දුරේ සහ තවත් තරුණ පිරිමි ළමෙක් එකට වාඩි වෙලා දැන් බියර් බොන්න හදන ෆෙයාවෙල් පාටි එකට යන්න කරන්නේ. ඉතින් මේ වෙලාවේදී ෆ්‍රැන්සිස්වත් බලෙන්ම මෙතනට අරගෙන ඇවිල්ලා එයාටත් බලෙන්ම බියර් බොනවා. ඊට පස්සේ රිචඩ් ෆ්‍රැන්සිස්ගේ ෂර්ට් එක බලෙන්ම ගලවන එකට හේතුව තමයි රිචඩ් මේ වෙද්දී අනිත් යාළුවනේ කොට්ටුවක් දාලා දෙන්න මම කොහොම හරි ෆ්‍රැන්සිස්ගේ ෂර්ට් එක ගලවනවා කියලා. ඒක නිසා තමයි රිචඩ් මේ වැඩේ කරලා තියෙන්නේ. කොහොම නමුත් මේ සද්දය ඇහෙලා මෙතෙන්ට ගුරුවරයෙක් එනවා. අනිත් ටික මෙතනින් පැන ගන්නවා. ෆ්‍රැන්සිස් තමයි අහුවෙන්නේ. කොහොම නමුත් ෆ්‍රැන්සිස් හරහා මෙතන හිටපු අනිත් ළමයින්වත් අල්ල ගන්නවා. ඊට පස්සේ පන්ති බාර ගුරුතුමිය ඇවිල්ලා මේ අයට දඬුවම් දෙනවා. කොහොම නමුත් මේ අතරතුරදී අපිට පේනවා ෆෙයාවෙල් පාටි එක දැන් නැගලා මම මේ වෙලාවේදී වෙස්ටර්න් ඩාන්ස් එකක් තමයි යන්නේ. මේ වෙස්ටර්න් ඩාන්ස් එකේ කපල් එකක් විදිහට ඔන්න චයිනීස් සහ අනු ඩාන්ස් කරනවා. මේ ඩාන්ස් එකෙන් පස්සේ රේකා ඇවිල්ලා අනු එක කතා කරනවා. ඉතින් මේ වෙලාවේ තමයි අනු කියන්නේ මමයි චයිනීස්ලි යාළුවලා දැන් ටික කාලයක් අපි කාටවත් කිව්වේ නැහැ කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ රේකාට සෑහෙන සතුටුයි. ඊට පස්සේ රේකා මේක ගැන කියන විනෝද හොරේ අතරතුරදී ඔන්න විනෝද වොෂ්රූම් එකට යන්න හදන්නේ. නමුත් මෙතන වික්ටෝරියා ඉනවා. එයා විනෝද්ගෙන් උදව්වක් ඉල්ලනවා. මේ කාමරය ඇතුළේ තියෙන බොක්ස් එකක් පහලට ගන්න. ඉතින් ඒකට උදව් කරන්න ගියාට පස්සේ වික්ටෝරියා විනෝද්ට කිස් එකක් දෙනවා. අරබේ කියන්නේ විනෝද්ද හොයාගෙන ආපු රේකා මේ සිද්ධිය දක්වනවා. ඊට පස්සේ මේ දෙන අතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ දෙන අතර ඇති වෙන්නේ බහිම්බස්සීම කොච්චර දුරද යනවද කියනවනම් අවුරුදු ගාණක් තිබුණ සම්බන්ධය මේ වෙලාවදී නතර වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා විනෝද් මේ විදි ගෙදරින්. විනෝද් දකින කවුද මිනිහෙක් තමන්ගේ කාමරය ඇතුළේ ඉන්නවා කියලා. විනෝද් දෙකපාරටම බය වෙනවා. නමුත් මේ මිනිහයා විනෝද් කියවන්න බය වෙන්න එපා මම කිව්පිඩ් කියලා. ඒ කියන්නේ අනංගිය කියලා. නමුත් විනෝද්ට මේක විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ කිව්පිඩ් යාගේ බලය විනෝද්ට පෙනෙනවා. ඊට පස්සේ තමයි විනෝද් විශ්වාස කරන්නේ එහෙනම් ඉන්නේ කිව්පිඩ් තමයි කියලා. කොහොම නමුත් ටිකට කලින් විනෝද් හයියම කෑ ගහපු නිසා අම්මා එනවා විනෝද්ට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බලන්න. ඇත්තටම අර කිව්පිඩ් විනෝද්ට විතරයි පෙන්නේ. අම්මට පෙන්නේ නැහැ. විනෝද් ඊට පස්සේ අම්මව යවනවා. ඉතින් මේ වෙලාවේදී කිව්පිඩ් විනෝද්ට කියනවා වැරද්ද කාගේ වුණත් කමන්නේ ඔයා එකකින් ගිහින් සමාව ඉල්ලන්න. මුලින්ම එයා කෑ ගහයි. නමුත් එයා පස්සේ වට සමාව දෙයි කියලා. නමුත් විනෝද් දෙකට කැමති නැහැ. විනෝද් මේ වෙලාවේ කිව්පිඩ්ට කියන්නේ මට තව හීන ගොඩක් තියෙනවා. රේකාගෙන් මට වැඩක් නැහැ. මගේ හීනේ මියුසික් ඩිරෙක්ට් කෙනෙක් වෙන එක. එතනින් පස්සේ ගෑල් ළමයි මට ගොඩක් හම්බ වෙයි. එතනින් එක්කෙනෙක් අනිවාර්යෙන් මාත් එක්ක යාළු වෙන නිසා රේකා නැහැ කියලා මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ කිව්පිඩ් විනෝද්ගෙන් අහනවා 100%ක් විශ්වාසයිද කියලා. ඊට පස්සේ විනෝද් කියනවා ඔව් 100%ක් විශ්වාසයි කියලා. නමුත් කිව්පිඩ් මේ වෙලාවේදී විනෝද්ට එක අවස්ථාවක් දෙනවා මේ විදිහට රේකාගෙන් බ්‍රේක් අප් වුණාට පස්සේ විනෝද්ගේ අනාගතය කොහොම වෙයිද කියලා එයාට බලා ගන්න. ඔන්න මෙතනින් පස්සේ අපිට පේනනේ අවුරුදු ගාණක් ඉස්සරහින් වෙන්න තියෙන දේවල්. එහෙමත් නැත්නම් අනාගතේ. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ විනෝද් මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙලා. නමුත් විනෝද් තවමත් අනිකරයි. මේ වෙලාවේදී චයිනීස් වෙනවා විනෝද්ද හම්බ වෙන්නේ. ඒකට හේතුව තමයි මෙයාගේ රියුනියන් පාටි එකක් තියන්නයි හදන්නේ. මේ දැන් මුලින්ම යනවා රිචඩ්ව හම්බ වෙන. රිචඩ් මේ වෙද්දී කසාද බැඳලා ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. රිචඩ්ගේ වයිෆ්ගේ නම තමයි ෂරුන්. ඊට පස්සේ මේ කට්ටිය යනවා හැමදාම ඉස්කෝලේ යනට පස්සේ එයා ගියපු අර වීඩියෝ ටේප් කඩේ අයව හම්බ වෙන්නේ. එහෙමත් නැත්නම් විෂ්ණුව හම්බ වෙන්නේ. ඉතින් විෂ්ණුවත් සෑහෙන සතුටුයි කට්ටියම කාලයකට පස්සේ දැකපු නිසා. ඊට පස්සේ මෙයා එකට ඉඳගෙන ෆොටෝ එක හුත් ගන්නවා. කොහොම නමුත් මේ වෙලාවේ විෂ්ණු හරහා මේ අය දැනගන්නවා දුරේ මේ වෙලෙදි සෑහෙන ආර්ථික අපහසුතාවයක තමයි ජීවත් වෙන්නේ කියලා. ඊට පස්සේ කට්ටියම යනවා දුරේව හම්බ වෙනවා. දුරේ නම් මේ වෙලාවේදී කියන්නේ රියුනියන් පාටි එකට එන්න විදිහක් නැහැ කියලා. ඒකට හේතුව තමයි දුරේට අඳින්න ඇඳුමක්වත් නැහැ. නමුත් සැබෑ යාළුවෝ තමන්ගේ යාළුවා අමතක කරන්නේ නැහැ නේ. ඒක නිසා මේ දුරේව අරගෙන යනවා මුලින්ම ඇඳුම් ටිකක් ගන්න. ඊට පස්සේ තමයි මේ කට්ටිය ඔන්න මේ පාටි එකට එන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න සූ වෙනවා බයික් එකේ. ඊට පස්සේ මේ කට්ටිය ඇතුළට එනවනේ ටික වෙලාවක් පස්සේ අනු වෙනවා එයාගේ හස්බන්ඩ් එක. අනුගේ හස්බන්ඩ් කියන්නේ විනෝද්ගේ ගොඩක් හොඳ ෆෑන් කෙනෙක්. ඉතින් මේ වෙලාවේදී අනු චයිනීස්ගෙන් අහනවා ඔයාගේ වයිෆ් ආව නැද්ද කියලා. චයිනීස් මේ වෙලාවේදී අනුට කියන්නේ වයිෆ්ට අද ඉන්න බැරි වුණා. එයාගේ ෆැමිලි ෆන්ක්ෂන් එකක් තියෙන නිසා කියලා. ඉතින් මේ වෙලාවේදී අපිට වෙනවා සුපුරුදු පරිදි කෑම කකා පාටි එක එන්ජොයි කරනවා. ඒ අතරතුරේදී ඔන්න කැතරින් අයත් එක්ක කතා කරනවා. කැතරින් නම් ටිකක්වත් නැසලා නැහැ. කැතරින් මේ වෙලාවේ තමන්ගේ අනුත් යාළුවන්ටත් කියන්නේ ඔයාලා හදිස්සි වුණා වැඩි. ඔයාලා ඉක්මනටම කසාද බැඳලා ලයිෆ් එක එන්ජොයි කරනවා. මම මගේ ජීවිතේ ෆුල් එන්ජොයි කරනවා කියලා. ඉතින් මේ අතරතුරේදී ඔන්න රේකා යා කසාද බැඳෙන්න පිරිමි ළමයාත් එක්ක එනවා. එයාගේ නම තමයි සිත්. රේකා මේ වෙලාවේදී සිත් තමන්ගේ යාළුවන් අඳුනලා දෙනවා. ඉතින් විනෝද් කියන්නේ සෑහෙන ෆෑන් බේස් එකක් ඉන්නේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වුණා සිත් දෙක ගණන් ගන්නේ නැහැ. සිත් මේ වෙලාවේදී විනෝද්ගේ මුලටම කියනවා මම නම් ඔය ෆිල්ම්ස් බලන්නෙත් නැහැ. ටැමිල් සින්දු අහන්නෙත් නැහැ. මං අහන්නේ රොක් විතරයි කියලා. ඊට පස්සේ සිත් දනුගේ හස්බන්ඩ් එක්ක පැත්තකට යනවා ඩ්‍රින්ක් එකක් දාන්න. නමුත් ටික වෙලාවක් යනත් කලින් සිත් මේ පාටි එක බෝරින් වෙනවා. මොකද සිත්ගේ යාළුවෝ නෙමෙයි මෙතන ඉන්නේ. සිත් ඊට පස්සේ රේකට වෙලා කියනවා මම එළියට යනවා පාටි එක එන්ජොයි කරන්න. ඉවරනාට පස්සේ මට කෝල් එකක් දෙන්න මං ආව අරගෙන යන්න එන්නම් කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පේනවා රිචඩ් නම් සුපුරුදු පරිදි හොඳටම බොනවා. ෂැරොන් ගිහින් රිචඩ් නවත්තන්න උත්සාහ කරනවා. නමුත් ෂැරොන්ට නම් රිචඩ් නවත්ත ගන්න
ලැබෙන්නේ නැහැ. ටික වෙලාවක් ඇතුළත ෆ්‍රැන්සිස් යාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක කෙනෙක් රිචඩ් මේක දැක්කට පස්සේ ෆ්‍රැන්සිස්ට යාගේ බොයිෆ්‍රෙන්ඩ්ට බැලලා පන්න ගන්න තමයි හදන්නේ. මොකද ඉස්කෝලේ යන කාලේ ඉඳන් රිචඩ් ෆ්‍රැන්සිස්ට ටිකක්වත් කැමති නැහැ. ඉතින් මේ වෙලාවේදී ශරෝන් ගිහින් ෆ්‍රැන්සිස්ට කියනවා සමාවෙන්න ෆ්‍රැන්සිස් රිචඩ් හොඳටම බීලා ඉන්නේ. ඒක නිසා ඔයාලා පාටි එකෙන් යන්න එපා. අනිවාර්යෙන් ඔයාලා දෙන්න මේ පාටි එකේ ඉන්න ඕනි කියලා. ඉතින් මේ අතරතුරේදී අපිට පේනවා චයිනීස් සහ සූ එකතු වෙලා කැතරින්ට ජෝක් එකක් කරන්න හදන්නේ. මොකද කැතරින් වෙන පඬිතුකමින් එහෙම නැත්නම් අහංකාරකමින් තමයි අනිත් අයත් එක්ක කතා කරන්නේ. චයිනීස් ඊට පස්සේ කැතරින්ට ගිහින් ගෙන කැතරින් ආ ඉස්කෝලේ යන කාලේ වගේම ගොඩක් ලස්සනයි. ඔගේ පරණ ෆොටෝ එකක් මම දැන් දැක්කා කියලා. කැතරින් ඊට පස්සේ චයිනීස්ගෙන් අහනවා කොහෙන්ද මේ ෆොටෝ එක දැක්කේ කියලා. චයිනීස් ඊට පස්සේ මෙතන තියෙන බොක්ස් එකක් පෙන්නලා කියනවා ඔන්න ඔය කැතරින් බලන්න ඔකෙන් තමයි මම ඔගේ පරණ ෆොටෝ එක දැක්කා කියලා. කැතරින් චයිනීස් කියපු විදිහටම ෆොටෝ එක බලන්න උත්සාහ කරන නමුත් ඇතුලේ ෆොටෝ එකක් නැහැ. බලන කෙනාගේ ඇස් වල රවුමට කළු පාට තීන්ත ගෑවෙන විදිහට චයිනීස් මේක කලින්ම හදලා. ඉතින් මේක දැක්කට පස්සේ අනිත් හැමෝම කැතරින්ට hina වෙනවා. ඊට පස්සේ ඔන්න පාටි එකේ සින්දුවක් ප්ලේ කරනවා. හැමෝම ඩාන්ස් කරන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා ඔයාලට මතක ඇති අවුරුදු ගානකට කලින් ෆෙයාවෙල් පාටි එකේදී අනු සහ චයිනීස් ඩාන්ස් කරේ. අන්න ඒ සින්දුව ප්ලේ කරනවා. කලින් ඩාන්ස් කරා වගේම අනු සහ චයිනීස් ඇවිල්ලා මේ වෙලාවේදී ඩාන්ස් කරනවා. නමුත් එකපාරටම කැතරින් ඇවිල්ලා චයිනීස්ට කනේ පාරක් ගහනවා. කලින් කරපු ජෝක් එක නිසා. චයිනීස්ට මේ වෙලාවේදී අවුල් වෙනවා. එයා පැත්තකට යනවා. රේකා මේ වෙලාවේදී ඇවිල්ලා චයිනීස්ගේ හිත හැදෙන විදිහට කතා කරනවා. ඊට පස්සේ චයිනීස් රේකාට කියන මම ඒ දවස්වල හිතාගෙන හිටියේ විනෝද් සහ ඔයා අනිවාර්යෙන් කසාද බඳී කියලා. නමුත් නොහිතපු හේතුවක් නිසා ඔයාලා දෙන්න වෙන්නුණා. ඒ ෂොක් එක තවමත් මගේ හිතේ තියෙනවා. මම විනෝද් ගැන ගොඩක් හොඳින් දන්නවා. විනෝද් එයාගේ ඔක්කොම හින හැබෑ කරගත්තා. නමුත් ඇත්තටම විනෝද් කියන්නේ තවමත් හිස් මිනිස්සෙක්. ඔයා නැතුව එයාගේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා. ඇත්තටම රේකාට දෙන්න උත්තරයක් නැහැ. මොකද රේකා මේ විදි කසාද බඳින්න ඉන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා විනෝද් ඔන්න දැන් තමයි කෑම කන්න හදන්නේ. රේකාත් වෙනවා විනෝද් එක්ක කතා කරන්න. රේකා ඊට පස්සේ විනෝද්ගෙන් අහනවා අපි ඉස්සරහ පුවර පර සින්දුව මතකද? ඔයා ළඟ තාමත් ඒ සින්දු තියනවාද කියලා. ඇත්තටම විනෝද් ළඟ තාමත් ඒ සින්දු තියෙනවා. විනෝද් ඊට පස්සේ රේකාව එක්කගෙන යනවා එයාගේ වාහනේ ළඟට. මොකද විනෝද්ගේ ෆෝන් එක තියෙන වාහනේ. ඊට පස්සේ විනෝද්ගේ පරණ සින්දුවක් රේකාටත් අහන්න දෙනවා හෑන්ඩ් ෆ්‍රී දාලා. නමුත් මේ වෙලාවේදී රේකා එක හෑන්ඩ් ෆ්‍රී එකක් විනෝද්ට දෙනවා ඒකින්වත් අහන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ දෙන්නට මෙයාලගේ අතීතේ මතක් වෙනවා. නමුත් ටික වෙලාවක් යනත් කලින් සිද්ගෙන් රේකාට කෝල් එකක් එනවා. ඊට පස්සේ රේකා මෙතනින් යන්නයි හදන්නේ. නමුත් යන්න කලින් රේකා වෙලා විනෝද්ට කිස් එකක් දෙනවා. ඊට පස්සේ රේකා මෙතනින් පිටත් වෙලා යනවා. ඇත්තටම විනෝද්ට මේ වෙලාවේදී සතුටක් දෙන්නේ නැහැ. එයාට ගොඩක් දුකයි. මොකද විනෝද්ගේ ජීවිතේ මේ විදි රේකා නැති නිසා. ඔන්න ඊට පස්සේ අතරතුරේදී චයිනීස් සහ සූත් මෙතෙන්ට එනවා. විනෝද් මේ වෙලාවේදී අඬන්න චයිනීස්ට කියනවා මගේ ජීවිතේ යන්න පුළුවන් ඉදිරියටම ගියා කියලා මට හිතුණා. නමුත් ඇත්තට මේ කිසිම දෙයක අර්ථයක් නැහැ. මම පරාජිතයෙක්. රේකා නැතුව මගේ ජීවිතය අසම්පූර්ණයි කියලා මට දැන් තේරෙනවා. ඉතින් දැන් අමතක කරන්න එපා. අපි අනාගතේ වෙන සිද්ධියක් තමයි මෙච්චර වෙලා දැක්කේ. මොකද විනෝද් ගන්න හදන තීරණය නිසා එතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියලා කියුපිඩ් විනෝද්ට පෙන්නවා. ඉතින් මේ වෙලාවේදී කියුපිඩ් සහ විනෝද් මෙතනට එනවා. අනිත් අයට මේ දෙනවා පේන්නේ නැහැ. කොහොම නමුත් මේ වෙද්දි විනෝද් තේරුම් අරගෙන ඉන්නේ යා රේකාගෙන් වෙන වෙන එක තමයි යාගේ ජීවිතේ කරන ලොකුම වැරද්ද කියලා. ඊට පස්සේ විනෝද් අඬන්නම කියුපිඩ්ට කියනවා මට තව එක අවස්ථාවක් දෙන්න. මං කොහොම හරි රේකාව යාළු කරගන්නම්. එයා නැතුව මගේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා දැන් මට තේරෙනවා කියලා. ඔන්න දැන් එනවා අපි වර්තමානයට. මෙච්චර වෙලාවක් අපි හිටියේ අනාගතේනේ. ඉතින් ඇත්තටම විනෝද් පහුවෙනිද වෙනකම් ඉන්නේ නැහැ. එයා රෑම රේකාගේ ගෙදරට පැනලා රේකාව එළියට අරගෙන යාට කියනවා මට සමා වෙන්න කියලා. රේකා මුලින්ම පිළිගන්නේ නැහැ. රේකා මුලින්ම විනෝද්ට බනිනවා. නමුත් ඇත්තටම රේකාටත් විනෝද් නැතුව ඉන්න බෑ. අන්න ඒක නිසා රේකා අඬන විනෝද්ව බදා ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා අවුරුදු ගානකට පස්සේ වෙන සිද්ධියක්. විනෝද් කියුපිඩ්ගේ බලය හරහා එයාගේ අනාගතේ මොන වගේ එකක්ද වෙන්නේ කියලා ඒ හැම වැරද්දක්ම හදාගත්ත එක විතරක් නෙමෙයි තමන්ගේ යාළුවන්ගේ ජීවිතවල තියෙන හැම වැරද්දක් ගැනම දැනගෙන එයාගේ ජීවිත හදා ගන්න ඕනේ කොහොමද කියලා එයාට කියලා දෙනවා. අන්න ඒක නිසා මේ වෙලාවේදී අපිට පේනවා චයිනීස් සහ අනු තමයි කසාද බඳලා තින්නේ. කැතරින් ළමා පොත් ලේඛිකාවක්. එයා ඇත්තටම ළමයින්ට ගොඩක් ආදරේ. සූ මේ වෙද්දී ඇමතුම් මධ්‍යස්ථානයක ටීම් ලීඩර් කෙනෙක් විදිහට වැඩ කරනවා. රිචඩ් සහ ෂැරොන්ම තමයි කසාද බඳලා තින්නේ. නමුත් ඔන්න ෂැරන් තමයි දැන් හොඳටම අරක්කු බොන්නේ. රිචඩ්ට කරන්න වෙලා තියෙන පාටි එකෙන් පස්සේ ෂැරොන්ව අරගෙන යන එක. ඒ විතරක් නෙමෙයි. මේ වෙලාවේදී අපිට පේනවා දුරේ එයාගේම රෙස්ටොරන්ට් එකක් පටන් අරගෙන තිනවා. වික්ටෝරියා මේ වෙද්දී ඕස්ට්‍රේලියාවට ගිහින් ෆ්‍රැන්සිස් මේ වෙද්දී තාක්ෂණය ගැන කතා කරන ලෝක ප්‍රසිද්ධ YouTuber කෙනෙක් බවට පත් වෙලා. එතකොට ඇත්තටම විනෝද්ටයි රේකටයි මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ විනෝද් FM එකක වැඩ කරන වැඩසටහන් ප්‍රධානියෙක්. විනෝද් සහ රේකා අවුරුදු ගානකට කලින් කසාද බැඳලා. රේකා මේ වෙද්දී නාගරික උද්‍යාන සමාගමක වැඩ කරනවා ප්ලෑන් අඳින කෙනෙක් විදිහට. මේ දෙන්නට දුවකුත් ඉන්නවා අක්ෂරා කියලා. ඉතින් ඇත්තටම මේ අය දැන් ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා විනෝද් පාටි එකට ගිහින් සින්දුවක් කියන්නේ හදන්නේ. විනෝද් මේ වෙලාවේදී කියන්නේ මගේ ජීවිතයේ ලොකුම හීනේ තමයි මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් වෙන එක. නමුත් මට මගේ හීනට යන්න බැරි වුණා. නමුත් ඒක ගැන කල්පනා කරලා මම දුකෙන් ඉන්නේ නැහැ. මොකද මං කාලයකට කලින් තේරුම් ගත්තා රේකා නැතුව මගේ ජීවිතය අසම්පූර්ණයි කියලා. නමුත් දැන් රේකා මගේ ළඟින්ම ඉන්නවා. අපි ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඒක තමයි ඇත්තටම මට වැදගත්ම දේ කියලා.
ඔන්න ඔහොම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. මම විශ්වාස කරනවා මේ ෆිල්ම් එක බලපු හැමෝම වෙනම ලෝකයකට යන්න ඇති කියලා. පරණ අතීත මතකයන් ආපහු මතක් වෙන්නත් ඇති. අනිවාර්යයෙන්ම මතක් වුණ දේවල් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ ෆිල්ම් එක හරහා දීලා තියෙන පණිවිඩය විදිහට පටු අදහසක් ගන්න එපා. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේදී අනිත් හැම දෙයක්ම අමතක කරලා දාලා ආදරය කරන්න කියන එක නෙමෙයි මේ ෆිල්ම් එක හරහා දීලා තියෙන ප්‍රධාන පණිවිඩය. මිනිස්සු සමහර විට තමන්ගේ ජීවිතයේ එක එක අංශ වලින් ඉස්සරහට යනවා. නමුත් ආදරය කියන එක අමතක කරලා ඒ අය වෙන අයට පේන්න ගොඩක් සතුටින් ජීවත් වෙනවා කියලා පෙන්වුවට නමුත් ඇත්තටම ඒ අය සමහර විට ජීවිතය ඇතුලෙන් මැරලා තියෙන්නේ. ඒක දන්නේ කෙනා විතරයි. ඉතින් මේ ෆිල්ම් එක හරහා දීලා තියෙන පණිවිඩය විදිහට මම නම් දකින්නේ ජීවිතේ අනිත් හැම දෙයක් වගේම තමන්ගේ ආදරයත් රැකගෙන ඉස්සරහට යන එක තමයි වටින්නේ. මොකද එතකොට තමයි ජීවිතේට හරිම අර්ථය ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙච්චර සුපිරි ෆිල්ම් එකක් බලපුවා තාමත් සිනමා රිවිව් කැෆේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න පහලින් තියෙන කළු පාට බටන් එක දැම්ම subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් අනිවාර්යෙන් click කරලා තියාගන්න. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම මුණ ගැහෙමු.